පොලිටිකල් ලෙන්ස් පසුගිය සතය තුළ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු සිද්ධීන් වල ඇතුළාන්තය සාකච්ඡා කිරීමට ඔබ මා සාදරයෙන් පිළිගන්නවා. පසුගිය සතියේ සිද්ධ වෙච්ච සිදුවීම් වලින් ප්‍රධාන සිදුවීමක් විදියට අපිට ගන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සමාජයේ ඇති වෙලා තියෙන කතිකාව. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කරලා තිබුණා පසුගිය 21 වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කරනවා කියලා. ඉතින් අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණා මේ පාස්කු ප්‍රහාරයේ ඔය ඉන්නවායයි කියන මහමොලකරු පිළිබඳව අනාවරණයක් සිද්ධ වෙයි කියලා. හැබැයි කනගාටුවට කාරණාව නම් ජනාධිපතිවරයා විසින් එවැනි වූ හෙළිදරව්වක් සිදු කිරීම සිද්ධ වුණේ නැහැ. ඔහු දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ කරා පාස්කු ප්‍රහාරයේ කොමිසන් වාර්තාවේ සියලුම වෙළුම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලබා දුන්නා කියලා. දැන් ඒක පිළිබඳවත් මම හිතන්නේ කතාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය රජයේ එහෙම නැත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ කාර්ය මණ්ඩල ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි සාගල රත්නායක මැතිතුමා කියලා තියෙනවා. එතුමන්ගේ කාලේ එතුමන් හොඳටම දන්නවා එතුමන් තමයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදියට හිටියේ. ඒක නිසා මේ පාස්කු ප්‍රහාරයේ සැඟවුණු වෙළුම් කිසිවක් තියෙන්නට විදියක් නැහැ. එතුමාගේ අවබෝධය අනුව පාස්කු ප්‍රහාරයේ වාර්තාව අලුත් දෙයක් ඉදිරිපත් කරන්නට එතුමාගේ දැනීම හැටියට ඒක වෙන්න බෑ කියන එක. ඒ වගේම විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව ගැන සලකලා බැලුවොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තමයි කොමිෂන් වාර්තාව ඉදිරිපත් වෙන්නේ. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාර වාර්තාව නීතිපතිවරයාට යොමු කරා කියන එක අපි සියලු දෙනාම අහලා තියෙන දෙයක්. ඉතින් අපි විශ්මයට කාරණාව තමයි එහෙම නීතිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරියේ පවා තියෙන වාර්තාවක් නැවතත් මේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් CID එකට මේ ලබා දීමේ මොකද්ද ඒක බලාපොරොත්තුව කියන එක. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියත් කියනවා නම් මේකේ අලුත් දෙයක් තියෙන්නට විදියක් නැහැ. මොකද මේ වාර්තාව සම්පූර්ණයෙන්ම එතුමා පරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේ වාර්තාවේ සැඟවුණු කොටස් නැති බව කියද්දී මේ ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතෙන් ලබා දීපු වාර්තාව පිළිබඳව අපි විමසිලිමත්ව ඉන්නවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇමරිකාවේ FBI ආයතනය ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රධානම අපරාධ සඳහා ඒ කියන්නේ දියත් වෙන ෆෙඩරල් ආයතනයේ මෙරිල් ආර් ගොඩ්වින් කියන අපරාධ විමර්ශන නිලධාරියා එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ටෙරරිසම් එක්ස්පර්ට් කෙනෙක්. ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් 2020 දී කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට ලබා දීලා තියෙනවා දිවුරුම් පෙත්සමක්. එහිදී පැහැදිලිවම සඳහන් වෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම කියලා. එතකොට එවැනි වූ හෙළිදරව්වක් සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආරක්ෂක සේවයේ නිලධාරියෙක් ආවට ගියාට උසාවියකට දිවුරුම් පෙත්සමකින් එවැනි වූ ප්‍රකාශයක් ලබා දෙන්නේ නැහැ. පිටු 72ක වාර්තාවක් අපි මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට ඒ ලින්ක් එක ලබා දෙනවා. ඔබටත් ඒක පරිශීලනය කරන්න පුළුවන්. ඒ වාර්තාවේ පැහැදිලිවම තියෙන කරුණු මොනවද කියලා. ඔන්න ඔය අතරේ කතාවක් ගියා පිල්ලියන් හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් ඔහුව අත්අඩංගුවට අරගෙන මේ පාස්කු ප්‍රහාරයට ඔහුව මහමොලකරු ලෙස ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා කියලා උදය ගම්මන්පිල ඔහුගේ නීතිඥවරයා සමාජයට ප්‍රකාශ කර සිටියා. ඉතින් විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි එතනදී ගම්මන්පිල මැතිතුමා ප්‍රකාශ කරනවා සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් එහෙම නැත්නම් පිල්ලියන් ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාවේදී ඔහු හිටියෙත් සිරගත වෙලා කියලා. මේ මම හිතන්නේ channel 4 නාලිකාවේ අර අසාද් මෞලානා කියන පුද්ගලයා ඉදිරිපත් කරපු කරුණු මත තමයි මම හිතන්නේ එවැනි වූ දෙයක් සමාජගත වෙන්නට පටන් ගත්තේ. පිල්ලියන්ව අත්අඩංගුවට ගන්න වෙනත් අතුරුදහන් වීමක් සම්බන්ධව නමුත් එතනදී ගම්මන්පිලගේ හෙළිදරව්වත් එක්ක
යම් කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. ඉතින් එහෙම ඇති වෙන අවස්ථාවේදී සුනිල් හඳුන්වැත්ති කර්මාන්ත අමාත්‍යවරයා කියනවා නෑ මේ පිල්ලියන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නෙමෙයි කියලා. ඒ සමගම බිමල් රත්නායක අමාත්‍යවරයා කියනවා නෑ එහෙම නෑ අපි හිතනවා මොකද කොහොමද කියන්නේ ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියලාද. අපි රජයෙන් අහන්නට කැමති මේ පිල්ලියන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඒ සම්බන්ධවද නැද්ද කියන එක මම හිතන්නේ රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවෙක් ඉන්නවා නම් ඇමරිකාවටවත් හොයාගන්න බැරි වෙච්ච අපේ දක්ෂ පොලිසියක් ඉන්නවා. අපි දන්නවා දැන් ඇත්තටම ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ CID එක බාරව හිටපු නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා තමයි දැන් ආරක්ෂක අමාත්‍යාංශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඉන්නේ. ඉතින් ඔහු ඒක ගැන ඒ කාලේ ඉදිරිපත් නොකරපු කරුණු දන්නවද කියන එක අපි දන්නේ නැහැ. ඒ පිළිබඳව අපි රජයේ ප්‍රතිචාරය දිහා බලන් ඉන්නවා. ඔන්න ඔය අතරේ සරත් ෆොන්සේකා මහත්තයා අපූරු කතාවක් මාධ්‍යයට කියලා තිබුණා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ එතුමා හමුදාපති වෙලා ඉඳලා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙලා හිටියානම් මේ පාස්කු ප්‍රහාරකයන් අල්ලගෙන ඔවුන්ට කරන ක්‍රියාදාමයක් ගැන කියලා තිබුණා. ඒ හරහා 254ක් ජීවිත බේරගන්නට අවස්ථාව තිබුණා කියලා. ඉතින් දැන් සමාජ මාධ්‍යවල ඒ වගේම වෙනත් මාධ්‍යන්වල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම අසාද් මවුලානා කියන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පිල්ලියන් හරහා අභූත ලෙස මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න හැදුවට මම හිතන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා ඔහු පැහැදිලිවම කියනවා මගේ දේශපාලන ප්‍රතිවාදියා වුණත් ගෝඨාභය හිටියානම් මේක එහෙම සිද්ධ වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා රජයේ වගකීම තමයි මේ අසාද් මවුලානා කියන පුද්ගලයා දේශපාලන රැකවරණ අරගෙන යුරෝපයේ ඉන්නේ ඌව කැඳවලා ඕගෙන් අහලා මේ කවුද මහමොලකරු කොහොමද මේක සිද්ධ වුණේ කියලා මේ පාස්කු ප්‍රහාරයේ ඒ වින්දිතයන්ට සාධාරණය ලබා දිය යුතුයි. මම හිතන්නේ කාදිනල්තුමත් නිතරම කියන්නේ ඒ කාරණාව. ඉතින් ඒක නිසා මේ පාස්කු ප්‍රහාරයත් දේශපාලනීකරණය කරලා මඩේ දදා හොදන්න නැතුව අර අපිට මතකයි තජුඩීන් කතාව වගේ හැමදාම චන්දලං වෙනකොට මේ පාස්කු ප්‍රහාරය උඩට ගන්නේ නැතුව මේ සඳහා තිතට අර අධිකරණ ඇමතුමා කියලා තිබ්බා තිතට යනවා කියලා. ඉතින් ඒ තිතට යන එක දැන් අපි මාස 6ක් හිටියා ඉක්මනට මේ රටේ ජනතාවට මේ ලෝකයේ ජනතාවට විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ FBI එකටත් වැඩිය ඉතාමත් සූක්ෂම විදියට මහා මොලකරුවා සහ ඒ ටික හොයාගන්න පුළුවන් නම් මම හිතන්නේ රජයේ වගකීම තමයි ඒක ඉක්මනටම ඉදිරිපත් කරගෙන ඒ අදාළ පාර්ශවයන්ට දඬුවම් කරලා අර නැතිවෙන ජීවිතවලට සාධාරණ ඉෂ්ට කරන්න. පසුගිය සතියේ සිද්ධ වෙච්ච විශේෂ කාරණාවක් තමයි සමාජ ක්‍රියාකාරිකයෙකු ඩෑන් ප්‍රියසාද් ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවස තුල වෙඩි තබා ඝාතනය කිරීම. ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයත් එක්ක දැනට තියෙන තොරතුරු අනුව මේ වසරේ පළවෙනි මාස 4ට ප්‍රසිද්ධ වෙඩි තැබීම්, ඒ කියන්නේ අපරාධමය වශයෙන් වෙච්ච වෙඩි තැබීම් 36ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ජාතික ආරක්ෂාව තහවුරු වීමක්ද බිඳ වැටීමක්ද කියලා මම හිතන්නේ මම යෝජනා කරනවා ඔබ ඒ පිළිබඳව හොයන්න කියලා. විශේෂයෙන්ම මේකේ වැදගත් කාරණාව තමයි ඔය සංඛ්‍යාත්මකව බැලුවම මාස 4ට 36ක් කියන්නේ මාසයකට දල වශයෙන් 10ක්, ඒ කියන්නේ දින 3කට වතාවක් අපරාධමය වශයෙන් ප්‍රසිද්ධියේ එලිපිට වෙඩි තියලා ඝාතන සහ වෙඩි තැබීම් සිද්ධ වෙනවා. ඉතින් අපිට මතකයි ඡන්ද කාලේ අපේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා සියලු දෙනාටම කිව්වා බංකු ඩෙස්ක් අරගෙන එන්න කියලා ටියුෂන් ගන්න ජාතික ආරක්ෂාව පිළිබඳව. ඉතින් ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් ගන්නකොට පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව එතුමා හිතුවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි රටේ මේ වගේ සාමය බිඳ වැටීම් මේ ප්‍රමාණයට සිද්ධ වෙනවා නම් අපිට අහන්න සිද්ධ වෙනවා මේ මාලිමා රජය ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මොකද්ද කරේ කියලා. ඒ වගේම මේ වෙඩි තැබීම් මේ සියල්ලම සිද්ධ වෙන අතරේ නියම වැඩක් සිද්ධ වෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දසත පුවත් සේවයට අනුව අපි ඔබට ඉදිරිපත් කරනවා ඒකේ රූපරාමුත්
ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අමු තිත්ත කුණුහරුප වගේක් සටහන් වෙලා තියෙනවා. ඉතින් අපි අහනවා තමන්ගේ වෙබ් අඩවියේ තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න බැරි තැනකට වැටිලා තියෙන වෙලාවක මේ රටේ ජනතාව තමන්ගේ ආරක්ෂාව පිළිබඳව කොහොම සෑහීමකට පත් වෙන්නද කියලා ඒක ඉතාමත් සෝචනීය තත්ත්වයක්. ඉතින් මේ විදියට ගියොත් මම හිතන්නේ රටේ ආරක්ෂක තත්ත්වය ඉතාමත් භයානක තැනකට යන්න පුළුවන් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. වසර 16කට පස්සේ එහෙම නැත්නම් 2009ට පස්සේ මේ දවස්වල ශ්‍රී දළදා වන්දනාවක් එහෙම නැත්නම් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ එහෙම නැත්නම් ජීවමාන බුදුන් වූ දළදාව වන්දනා කිරීමට මහජනතාවට වන්දනා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ සඳහා ඒ වන්දනීය කටයුත්ත සඳහා සහභාගී වෙලා තියෙනවා. හැබැයි කියන්නට කනගාටුයි මේ රජය ඉතාමත් දුර්වල විදියට ඒ සංවිධාන කටයුතු මෙහෙවන බවක් තමයි පේන්නේ. විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ළඟා වෙයි එහෙම නැත්නම් මහනුවරට එයි කියන බලාපොරොත්තුවවත් ප්ලෑන් කරන්නේ නැතුව අද මහනුවර නගරය කැලි කසල වලින් පිරිච්ච අසූචි පාර පුරා තියෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි දන්නවා රාජ්‍යත්වයේ සංකේතයක් තමයි දළදාව කියන්නේ. දළදා වහන්සේ වන්දනා කරනකොට පවතින රජ ඔවුන්ගේ යුතුයකම තමයි ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයන එක. හැබැයි මේක මාලිමා ආණ්ඩුවේ නොහැකියාව අනිත් හැම ශේත්‍රයේම පෙන්නනවා වගේ මෙතනදිත් අපිට හොඳින්ම දකින්න තියෙනවා. ලක්ෂ 4ක් විතර ජනතාව වෙනකොට මම හිතන්නේ 2-3000කටවත් කෑම සපයන්න ක්‍රමයක් යොදවලා නැහැ. ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම් ඇති ප්‍රමාණයෙන් නැහැ. මුළු වීදි පුරාම අපි දැක්ක බැතිමතුන් කියනවා මුළු මහනුවරම දැන් ගඳගස්සන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දළදා වහන්සේටත් අගෞරවයක්. ඒක නිසා අපි යෝජනා කරනවා මේ වගේ දේවල් ඒ කියන්නේ ඔබට මේ රට පාලනය කරගන්නවත් හරියට බැරිකම ප්‍රදර්ශනය කරමින් තියෙද්දි මෙවැනි වූ දැවැන්ත ව්‍යාපෘතියක් කරනකොට වස්වදින් නැති වෙන විදියට ඒවා සංවිධානය කළ යුතුයි. ඉතින් ඒවා කරන්න හැකියාව තියෙන්න ඕන. මොකද 2009 දී දළදා ප්‍රදර්ශනයේ ඉතාමත් සාර්ථකව සිද්ධ වෙච්ච හැටි ගැන දැන් සමාජයේ කතා වෙනවා. මාලිමා ආණ්ඩුවේ නොහැකියාව ඉතාමත් ශීඝ්‍රයෙන් ප්‍රදර්ශනය වෙමින් යනවා. ඉතින් මෙහෙම ගියොත් මට පේන විදියට මාලිමා ආණ්ඩුව ඉතාමත් දරුණු භයානක තත්ත්වයකට ඉක්මනින්ම පත් වෙන්නට පුළුවන්. මොකද පුංචි වුණත් රටක් පාලනය කරන එක ලේසි කටයුත්තක් නෙමෙයි නිසා. මාලිමා ජනාධිපති අපේක්ෂකයා ඒ කාලේ අපිට කිව්වේ මේ තාක්ෂණය යොදාගෙන එතුමාගේ වෙබ් අඩවිය ගැන AI chatbot එකක් තිබුණා. එතුමාට හඳ ගැන ඇහුවත් උත්තර දෙන්න පුළුවන් හැකියාව තිබුණා. ඉතින් අපි අඩුම ගානේ බලාපොරොත්තු වුණා මේ QR කේතයක්වත් යොදාගෙන ඒ පෝලිම් කළමනාකරණය කළා. ඒ අදාළ දවසට මහනුවරට දරන්න පුළුවන් ප්‍රමාණයක් සෙනග ගෙනල්ලා එවැනි වූ ක්‍රමවේදයකට යයි කියලා. හැබැයි කියන්නට කනගාටුයි දැන් මිනිස්සුන්ට එන්න එපා කියලා ප්‍රසිද්ධ මාධ්‍යයේ රජයේ නිලධාරීන් ලව්වා කියවලා යන්න තියෙන කෝච්චි නවත්තලා එවැනි වූ අවුල් සාගත තත්ත්වයකට මේ ශ්‍රී දළදා වන්දනාව පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ VIP පෝලිං නෑ කියලා කිව්වා මතකද මේ දළදා වන්දනාවේදී. හැබැයි සියලුම මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අපි දැක්කා වෙනම කුඩා පෝලිමක් වෙනම අනුමැතියක් ඇතුව දළදා වන්දනාවට සහභාගී වෙනවා. ඉතින් දළදා මාලිගාවේ නිලමේවරයාගේ පෝලිමක් කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරලා තිබුණේ. හැබැයි දැන් මාලිමා ආණ්ඩුවේ තීරණයක් ගත්තා නම් දළදා මාලිගාවේ නිලමේවරයා ඒක උඩින් යන්න විදියක් නැහැනේ. ඒක නිසා VIP පෝලිම ඒ විදියටම තියෙද්දි අනේ අපේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ හරහා පීඩාවට පත් කරලා තියෙනවා. ඉතින් මාලිමාව මම හිතන්නේ මේ දළදා
වන්දනාව හරහා මේ එළඹෙන ඡන්දය විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට මම හිතන්නේ උත්සාහ කරා. හැබැයි මම හිතන්නේ දෛවයේ සරදමක් විදියටද මන්දා ජනතා විමුක්ති පෙරමුණෙන් දල්දා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා අපි මතකයි 1980 ගණන් වල. ඉතින් එහෙම තියෙද්දි මේ දළදා ප්‍රදර්ශනයේදී මෙහෙම අවුල් වේවුල් තත්ත්වයක් ආවේ දෛවයේ සරදමක් නිසාද කියලා අපි අහන්න කැමතියි. මේ අතරේ ලෝක බැංකුවේ 25 වසරට ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව දැන් නිකුත් වෙලා තියෙනවා. ඒ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍යකරණයට පත් වෙලා තිබුණත් දැන් මේ යන ක්‍රමවේදය අනුව ඉතාමත් භයානක එහෙම නැත්නම් දුර්වල තත්ත්වයකට පැමිණීමේ හැකියාවක් තියෙනවා කියලා ලෝක බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශයේ වැදගත්ම දේ තමයි මේ සාර්ව ආර්ථික කළමනාකරණය දුර්වල වුණොත් ඒ හරහා ජනතාවගෙන් 25%ක් දිලිඳු බවෙන් එහෙම නැත්නම් දවසට ඩොලර් 4ට අඩු ආදායම් මට්ටමකට වැටෙන්නට හැකියාව තියෙනවා කියලා. ඉතින් අපි දන්නවා සාර්ව ආර්ථික දර්ශක හොඳින් පෙන්වුවට අද වෙනකොට ජීවන වියදම කොහොමද කියලා පොල් ගෙඩිය කීයද හාල් කිලෝ කීයද මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අමාරුව පිළිබඳව මම හිතන්නේ ලෝක බැංකුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අපේ රටේ ජනතාවට ඒක පිළිබඳව හොඳ මිම්මක් තියෙනවා. ඔය අතරේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහින්ද සිරිවර්ධන මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් විශ්‍රාම අරගෙන ඔහු ලෝක බැංකුවේ තනතුරක් ලබා ගැනීමට යාමට නියමිත බවයි ආරංචි වෙන්නේ. ඉතින් ආයි මතක් කරලා දෙන්නට ඕන ජනාධිපතිවරණ සමයේ අපේ අනුර දිසානායක ජනාධිපති සහෝදරයා කිව්වා මහින්ද සිරිවර්ධනයි ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉන්න ඕනේ හිරේ කියලා. හැබැයි මේ මාස 6 මම හිතන්නේ එවැනි වූ මෝඩ තීරණ ගන්නේ නැතුව එතුමන්ලා දෙන්න තියාගත්ත හින්දා තමයි මේ නොහැකියාවෙන් මීටත් වඩා අරුබුදයකට නොගින් යන්තම් බේරෙන්නට හැකියාව ලැබුණේ. ඉතින් අපිට ආරංචි වුණා දුමින්ද උලංගමුව ජනාධිපතිවරයාගේ උපදේශක මුදල් අමාත්‍යාංශ ලේකම් බවට පත් වෙන්න හදනවා කියලා පත් කරන්න යනවා කියලා. හැබැයි හුලංගමුව මැතිතුමා ඒක ප්‍රතික්ෂේප කරා කියලා අපිට ආරංචි වෙනවා. මොකද මේ යන විදියට මේ මාලිමා ආර්ථික කළමනාකරණය ඉතාමත් දුර්වල මට්ටමකට තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ බදු නැවතත් ඒ සඳහා සහන ලබා ගැනීමට ලංකාවෙන් නියෝජ්‍ය ඇමතිවරයෙක් පිටත් කරලා යවපු එක කොතරම් සාර්ථකද කියන එක අපි තාමත් බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ ළඟදී ජනාධිපතිවරයා කියලා තිබුණා හොඳ ආරංචියක් එනවා කියලා. එතුමාගේ දක්ෂතාවෙන් නෙමෙයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සහනය දෙනවා නම් රටවල් සියල්ලටම ඒ සහනය මම හිතන්නේ පොදුවේ ලබා දෙන්නට තීරණය කරනවා වෙන්න ඇති. මොකද විශේෂයෙන්ම අපේ මේ මාලිමා ආණ්ඩුව මේ බදු පිළිබඳව කිසිම పూర్ව සැලැස්මක් නැතුව එකපාරට තුෂ්ණිම්භූත වෙලා ක්‍රියාමාර්ග ගණ්ඩ යෙදිච්ච ආණ්ඩුවක් නිසා. එළඹෙන සතියෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදුවුණු කාරණාවල ඇතුළාන්තය රැගෙන පොලිටිකල් ලින්ක්ස් වැඩසටහනකින් ඔබව හමු වෙන්නට මා බලාපොරොත්තු වෙනවා. මම ගමිත වික්‍රමසිංහ.